පොඩ්ඩක් හිතන්න හැමෝම ඉන්නවා තමයි. ඒත් හිත ඇතුළ කියාගන්න බැරි ලොකු පාළුවක් තියෙනව නේද? රෑ වෙලා මුළු ලෝකෙම නිහඬ වුණාම කවුරුත් නැති කාමරයක ඔයා තනියම ඉද්දි ඔයාට දැනෙනේ තනිකම. ඒක හරිම බරයි. කතා කරන්න කෙනෙක් නෑ. හිතේ තියෙන බර බෙදා ගන්න කෙනෙක් නෑ. සමහර විට ඔයා හිතනවා ඇති මට විතරද මෙහෙම වෙන්නේ. මාව කාටවත් වටින්නේ නැද්ද කියලා. ඒ වේදනාවට ඔයා හොරෙන් අඬපු වාර අනන්තවත් ඇති. මම අද මේ කතා කරන්නේ ඒ රිදුණු හිතටයි. තනිකම කියන්නේ ඔයාව විනාශ කරන දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ ඇතුළාන්තයේ තියෙන ශක්තිය අවදි කරන්න ලැබුණු හොඳම අවස්ථාවක්. ඔයා දන්නවද අපි අද දකින හරිම ශක්තිමත් මිනිස්සු හැමෝම තමන්ගේ ජීවිතයේ ලොකුම දේවල් කරේ තනිකම මැද්දේ. අර හැරි පොටර් පොත ලියපු ජේ.කේ රෝලින් ගැන හිතන්නකෝ. ඒ පොත ලියන කාලේ එයා හිටියේ තනි වෙලා. එයාට කතා කරන්න කෙනෙක් හිටියේ නෑ. හරියට කන්න දෙයක්වත් තිබුණේ නැහැ. හැබැයි එයා ඒ තනිකම පාවිච්චි කරා තමන්ගේ හිත ඇතුළේ තිබුණු ලස්සන මායා ලෝකෙම වවන්න. අද මුළු ලෝකෙම එයාව දන්නවා. ඒ වගේම තමයි අයිසැක් නිව්ටන්. ලෝකෙම වසංගතයකට බය වෙලා ගෙවල් වලට කොටු වෙලා ඉද්දී එයා තනියම ගහක් යටට වෙලා කල්පනා කරපු නිසායි එයාට ගුරුත්වාකර්ෂණය හොයාගන්න ලැබුණේ. ඒ අයට තනිකමට බය වුණේ නැහැ. ඒ අය තනිකම ඇස්සේ තමන්ගේ දක්ෂතාවය හොයාගත්තා. ඉතින් ඔයාටත් පුළුවන් ඒ දේම කරන්න. අපි හැමදාම හිතන්නේ තනිකම කියන්නේ කිසිම දෙයක් නැතිවීම කියලා. ඒත් නෑ. ඒක හැම දෙයක්ම තියෙන අවස්ථාවක්. මොකද තනියම ඉන්න වෙලාවට විතරයි ඔයාට ඔයාගේ හිතට ලවුම්කම් දෙන්න පුළුවන්. අනුන්ව සතුටු කරන්න දඟලන එක නවත්තලා ඔයා ඇත්තටම කවුද කියලා හොයන්න ලැබෙන හොඳම වෙලාව මේ වෙලාව කරගන්න. සාර්ථක මිනිස්සු කියන්නේ තමන් එක්ක තනියම කාලය ගත කරන්න පුළුවන් මිනිස්සුන්ටයි. ඔයාට පුළුවන් පොතක් කියවන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, එහෙම නැත්නම් ඔයාගේ හිතේ තියෙන හීනවලට පණ දෙන්න. තනිකම කියන්නේ ඔයාගේ ජීවිතයේ කියන හිස් පිටුව අලුතෙන් ලියන්න ලැබිච්ච අවස්ථාවක්. ඒ පිටුවේ ඔයාගේ ජයග්‍රහයි කතාව අදම ලියන්න පටන් ගන්න. අද ඉඳන් මේ දැන් ඉඳන් ඔයා ඔයාගේ හොඳම යාළුවා වෙන්න. අනිත් අයගේ සතුට බලාපොරොත්තු වෙන එක නතර කරන්න. එයා ඔයාට කතා කළේ නෑ කියලා, එයා ඔයාව අතහැරලා ගියා කියලා ඔයා පරාද නැහැ. ඔයාට ඔයා ඉන්නවා නම් ඒක තමයි ලොකුම හයිය. ඔයාගේ හිත රිදෙන පෑරෙන හැම වෙලාවකම ගැඹුරු හුස්මක් ගන්න පටන් ගන්න. වටපිටාවේ තියෙන ස්වභාව ධර්මයේ සුන්දරත්වය විඳින්න. තනිකම කියන්නේ ශාපයක් නෙවෙයි. ඒක ඔයාගේ ඇතුළාන්තයේ සුවපත් කරගන්න ලැබිච්ච කාලයක් විදිහට දකින්න. ඔයාද තනියම මේ ගෙවන කාලය හෙට ඔයාව ලෝකයේ මගේ කරන ශක්තිමත් චරිතයක් බවට පත් කරයි. ඉතින් මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් මට ඔයාට එක දෙයක් කියන්න ඕනේ. අද රෑටත් මුළු ලෝකෙම නිදාගත්තාම ඔයා විතරක් ඇස් අරගෙන ඇයි මම මෙච්චර තනි වෙලා කියලා අඬන්න නම් ලෑස්ති වෙන්න එපා. ඔයා තනියම නෙවෙයි. ඔයා වගේම පාළුවෙන් තනිකමෙන් හෙම්බත් වෙච්ච ගොඩාක් අය මේ වෙලාවේ මේ වීඩියෝ එක බලනවා ඇති. අපි හැමෝම ඉන්නේ එකම අහසක් යට. එකම වේදනාවක් හිතේ හංගගෙන. අදින් පස්සේ තනිකම දැනෙන වෙලාවට ඒකට බය වෙන්න එපා. ඒ තනිකම ඇතුලේ ඔයා ඔයාවම හොයාගන්න. ඔයාට ඔයා ඉන්නවනම් ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකුම ශක්තිය. ඔයා හිතනවට වඩා ඔයා ගොඩාක් වටිනවා. ඔයා හිතනවට වඩා ඔයා ගොඩාක් ශක්තිමත්. ඔයාට පාළුවක් තනිකමක් දැනෙන ඕනම වෙලාවක මේ වීඩියෝ එක යටින් හිතේ තියෙන දේ ලියලා යන්න. තනිකම කියන්නේ ඔයාගේ හයියක් විතරයි. හෙට උදේට ඇස් අරිද්දි අලුත් බලාපොරොත්තුවක් හිතට ගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.